අපේ සෙට් එකත් එක්ක කැන්ඩි කැෆේ කියලා ලන්ච් එකට යන්නයි මේ රෙඩි වෙන්නේ. සෙට් එකක් කිව්වට අද ඉන්නේ 4 දෙනෙක්. කොහොම හරි අද vlog එකේ ඉන්නේ අපේ සස්මින හොත් පොලොස්මි, නුවන්ගින හොත් දෙටිවන්ගෙත් සමග පිහංගන හොත් ගල්කට. පැය ගානක් කොටෙල්ල ළඟ බලපලා ඉඳලා 12ට එන්නම් කියපු පොර හරියටම ගොඩ බහිද්ද වෙලාව එකයි. වෙන කවුද ඉතින්? අපේ වෙලාවට කලාවට වැඩ කරන ගල්කට තමයි. මේකිටත් දෙහි කප අපි මේ යන්නේ මාලිගාව ළඟ පැය ගානක් තිස්සේ බලාගෙන හිටපු පොලොස්මිව හම්බෙන්න. ෆයිනලි ඔන්න අපි ආව අපේ පොට් එකට. පලන් ඉඳලා බැරිම තැන ඇති යාන්තම් අපේ පොලොස්මි මෙනුවේ ගිහලා. ඔන්න ෆයිනලි අද අපි සවලෙන් කන්නයි යන්නේ. අපි එන්න කලින්ම කන්නේ මොනවද කියලා ඩිසයිඩ් කරපු නිසා ඕඩර් එක දාන්නම් එච්චර වෙලාවක් ගත්තේ නැහැ. ඕඩර් එක දාලා ඒ කියන්නේ විනාඩි 30ක් විතර ගිය නිසා අපි මේ වගේ පොඩි ආතල් ටිකක් ගත්තා. ෆ්‍රොන්ට් කැමරා එක. මං හිතුවා. ඔය වගේ වාල්පල් දොඩ වෙද්දි මොලේ කව. පවල ගන්න බැරි මේ කියවිල්ල නිසා මට මේක හරියට වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඔන්න ඉතින් ඊළඟට ආවේ අපේ දවසේ ආසමංගේ ආහාර අනුභවය. අපි ගත්ත 3 පැක් එකක් වුණාට 6 දිනකට වගේ බඩ පිරෙන්න කන්න පුළුවන්. කවදත් වගේ චිකන් කෑල්ල දැක්කම අපේ ගල් කට හරියම රොමැන්ටික් වුණා. පේනේ නේද කන අපුරු. මට කියන්න බැරි වුණානේ. අපි මේ අද 4 දිනක් ආවට ඇත්තටම කිව්වොත් අපේ සෙට් එකේ 10 දිනක් ඉන්නවා. උන් අද ස්ට්‍රයික් එක. ඒ නිසා උන් ආවේ නැහැ. හැබැයි ඉස්සරහට ගේන vlogs වලදී එයාලා ඉඳි. හැබැයි ඉතින් මාස ගාණක් තිස්සේ ප්ලෑන් කරපු ගමනාව නේද කියලා මතක් වුණාම කුරීර සතුටක් දැනෙන්නේ. යාළුවනේ මම සජෙස්ට් කරපු තැන හරිද? මෙයාලා කියනවා දැන් රහනෙල්ලු. මේ පළයල්ලා හන්නද මම කන්නවා. කාලා ඉවර වෙලා අපි ආව අපේ හිච්චි ෆොටෝ ෂූට් එක කරගන්න. අද අපි ආවේ පොඩක් හවස් වෙලා නිසා වෙන කොහෙවත් යන්න වෙලාවක් තිබ්බේ නැහැ. කොහෙද ඉතින් අර ගල් කට අපේ කාලේ කෑවනේ. ඒ නිසා අපි බඩක් පුරවගෙන හිතත් පුරවගෙන දැන් මේ යන්නේ තමන්ගේ ගෙවල්. ඔයාට මොකක්ද හිතෙන්නේ? ඔන්න ඔහමයි අද අපේ ඩේ අවුට් එක ඉවර වෙන්නේ. සෝ අපි තව දවසකින් මේ වගේම vlog එකකින් හම්බෙමු. So bye bye.